ඉතින් මම නැවතලා හිටියේ මෙතන තියෙන මේ හොටෙල් එකේ. ඉතින් මෙතන ඉඳලා හෙවුන්දේ නගරයට ඉතාමම ළඟයි. බලන්නකෝ. බලන්න අපි ගිහිල්ලා බලමු කොහොමද ඊ රාත්‍රියට වඩා අර වැලි සංදර්ශනය මොන වගේද තියෙන්නේ කියලා බලන්න පුළුවන්. ලොකු දුරක් මට ගමන් කරන්න උනේ නැහැ. මෙතනින් එහා පැත්තේ තමයි හෙවුන්දේ බීච් එක තියෙන්නේ. ඉතින් යන්න පුළුවන්. මෙහෙම ඉස්සරහින් නම් මේ පැත්තෙම නම. වැඩිපුරම ඉන්නේ සංචාරකයන්. විදේශ සංචාරකයන්. මෙතනින් එහා පැත්තේ තමයි මම ඊයේ ඔයාලට පෙන්නපු වැලි සංදර්ශන. නැත්නම් මේ වැලි නිර්මාණ තියෙන්නේ. ඔන්න මට අතනින් වාර මාරු වෙන්න පුළුවන්. ඉතින් මේ පැත්තේ එහා පැත්තට මාරුනාට පස්සේ මේ පැත්තත් හරිම ලස්සනයි. මේ තමයි හෙවුන්දේ ස්ට්‍රීට් විව් ප්‍රධාන පාර. සංචාරකින් ගොඩක් එනවා එහෙට. මෙතනින් මෙහා පැත්තට ගියාම අපිට බලා ගන්න පුළුවන් හෙවුන්දේ වැලි නිර්මාණය. දෙදස් 26 වර්ෂයේ වැලි නිර්මාණ ටික 2026 පස්වෙනි මාසේ 15 ඉඳලා පස්වෙනි මාසේ 18 වෙනකම් තමයි මේ නිර්මාණ තියෙන්නේ. ඔන්න ඊයේ මම මෙතන ආවේ මේ තමයි වැලි නිර්මාණ පිළිබඳව ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකක් තියෙනවා. මේ ගැන අපිට ගන්න පුළුවන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මට චිත්‍රයක් හම්බුණා මෙතනින්. මේකේ ගොඩක් දේවල් තියෙනවා. මේකේ විස්තර තියෙනවා. මොකද මේ නිර්මාණ කරුවන් කවුද? මේ නිර්මාණ මොනවද? හැම දෙයක්ම ඉතින් අපිට බලා ගන්න පුළුවන්. මෙතන තමයි ඉන්ෆර්මේෂන් සෙන්ටර් එක තමයි ඒ ආශ්‍රිතව තියෙන දේවල් බලන්න. ඉතින් මේ තමයි මේ ලයිට්ස් දාන වෙලාව. ලයිට් ෂෝ එක. හරියටම රාත්‍රී 7:30 ඉඳලා රාත්‍රී 11:30 වෙනකම් මේ ලයිට් නැත්නම් මේ ලයිට් ෂෝ එක තියෙනවා. ඔන්න එහෙනම් මම ඇතුළු වුණා වැලි නිර්මාණ තියෙන ප්‍රදේශයට. මොකද මෙහි ගොඩක් දේවල් අපිට බලන්න තියෙනවා. අපි ඉස්සරම වැලි නිර්මාණ ටික දහවල් කොහොමද මේ ලස්සන කියලා බලමු. ඒ වගේම මේ අවට ඉන්න ජනතාව ඔයාලට පෙන්වන්න පුළුවන් කොච්චර පිරිසක් මේක බලන්න එනවද කියලා. මාර විදිහට මේක ප්‍රසිද්ධයි. ඉතින් මේ සඳහා විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා. අපි බලන්න පුළුවන් ඒ ඔක්කොම ඔයාලට පෙන්වන්න පුළුවන්. ඔන්න දැනටමත් මේ වගේ පිරිසක් තමයි මේ හැරේ ඉන්නේ. මම මේ කල්පනා කරලා කොතනින්ද පටන් ගන්න කියලා. ඔන්න බලන්නකෝ. Mother of the Sea. Mother of the Sea කියන නිර්මාණය. ඊට පස්සේ තියෙනවා come back to Busan Port. මේකත් හරිම ලස්සන නිර්මාණයක්. come back to Busan Port. The Little Prince on the Straight Hill. කියන්නේ මේ ලස්සන කුමාරයා බලන්න රෝස මලක් එක්ක ඉන්න ලස්සන කුමාරයෙක් බලන්න. princess කෙනෙක්. Little Princess. හරිම ලස්සනයි. බලන්න මේ ඌරෙක් ගෲප් එකක් තියෙනවා නේ. මොකද්ද මන් දන්නේ නැහැ. ඒක නම් මාර ලස්සනයි. මොකක්ද බලමු අපි තියෙන්නේ worm flavor.
Worm Hurt of Busan. Worm Hurt of Busan. ඔන්න හම්බෙනවා Riding the Waves. Riding the Waves. මම හිතන්නේ මේවා මේ ලෝක ප්‍රසිද්ධ මූර්ති නිර්මාණ. මේකත් හරිම ලස්සනයි. A day at the bathhouse. City of the Sea. City of the Sea. ඊයේ රාත්‍රියෙන් මම ඔයාලට කිව්වා නේද මේ නිර්මාණ වලට අංක 1 2 දෙන්න පුළුවන් කියලා. ඉතින් මේකත් මේ විශිෂ්ට කරන නිර්මාණයක්. බලන්න මේකේ තියෙන මේ මිනිස් රූප සහ මේ පුංචියට මේ මිනිස් රූප මේ වගේ හදලා තියෙනවා. ඒවා හරිම ලස්සනයි. මේකට කියන්නේ එන්ක්‍රෝ කියලා. එන්ක්‍රෝ බුසාන්. ඔන්න. එන්ක්‍රෝ බුසාන් බලන්නකො මේ තියෙන මේ මනුස්ස රූපේ බලන්න මේ පොඩි ඒවා මේ තියෙන මෙන්න මේ මෙතන මේ එනවාද මේ ඔක්කොම මේ වැලි වලින් හදලා තියෙන්නේ බලන්න. ඒකත් අර ඒ වගේ රූප ගණනාවක්ම තියෙනවා. මෙන්න මේ තියෙන්නේ මේ. ඔහොම මේ පාර වගේ තියෙනවා මේ පාර දිගම මේ නිර්මාණය කරන පිරිස වගේ වෙන. ඒකත් හරිම ලස්සනයි. The world's largest departures stores. ලෝකේ ලොකුම departures stores එක. Singha Centurion City. ඒ කියන්නේ මේක මේ Centurion City කියලා කියන්නේ බුසාන් වලත් තියෙනවා Centurion City කියලා. මේ කිට්ටුවම තියෙන්නේ කිලෝමීටර් 4-5ක් විතර දුරක. මේ තමයි එම නිර්මාණය. The world's largest department store. මේ තමයි ඒ නිර්මාණය. The world's largest department store. ඔන්න දැන් යන්න හදන්නේ මේවට වඩා ලොකු නිර්මාණ. ලොකු නිර්මාණ. මේවත් බලන්නකො මේවා තියෙන අර ත්‍රිමාණ ගතිය බලන්නකො වැලි වලින් කරපු නිර්මාණ උනාට බලන්නකො ආට සිමෙන්තියෙන් කරලා වගේ C'est pas possible. 잠깐만 나와봐. ඔන්න කොරියන් භාෂාවෙන් බුසාන් හෙන් කියලා දෙනවා. බුසාන් හෙන්. හරිම ලස්සනයි ඒකත් Brown for the Busan International Festival. එම නිර්මාණයක නමක් තියෙනවා. ඒක තමයි මේ නිර්මාණය. Brown for the Busan International Festival. Busan the wartime capital. wartime capital. ඒක නම් තියෙන නිකන් දුක් මුසු ස්වරූපයක් බලන්න. හරිම නිකන් දුක් මුසු ස්වරූපයක් තියෙන්නේ. 너왜 사진 찍는 게 이렇게 찍기가? 신나 나왔어. මම ඊයේ රාත්‍රියේදී ඔයාලට පෙන්නපු මම කිය මේක විශිෂ්ටයි කියලා. මේක නම් මාරම විශිෂ්ටයි කියලා. ඉතින් බලන්න දවල්ට එක තව ටිකක් හොඳට බලා ගන්න පුළුවන්. රාත්‍රියේ අර ආලෝකයත් එක්ක ඊට වඩා ලස්සන පුළුවන්. බලන්න මේක බලන්නකො. මේක තමයි මට දැකපු අංක 1 දෙන්න පුළුවන් ලස්සනම නිර්මාණය.
I saw. ඉතින් ඊයේ රාත්‍රියේ දැක්කට වඩා අද මට මේක මෙහි තියෙන අර ත්‍රිමාණ භාවය හොඳට බලන්න පුළුවන්. ජෝසෝන් කියන රජ කාලේ රජතුමා අර උස්සගෙන යනවා අර තියෙන්නේ. එතුමා වැරයි යන ආකාරය තමයි තියෙන්නේ ඩෝලාවකින් වගේ පෙරහැරක් තමයි තියෙන්නේ මේ. ඊට පස්සේ මේ ප්‍රදර්ශනයේ තියෙන ලොකුම නිර්මාණය. දැන් ලොකුම නිර්මාණය බලන්න යන්නේ. අපි බලමු. කොහොමද එතන තියෙන්නේ කියලා. ඉතින් පොඩි කට්ටක් කන්න වෙන හැබැයි නිකන් බෑ. එම නිර්මාණය බලනවා කියන්නේ පොඩ්ඩක් පොලිමේ ඉන්න ඕන. ඊයේ රාත්‍රියේ මීට වඩා පොලිමේ තිබුණා. ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ. ඔන්න මම දැන් මෙතනින් උඩට යන්න හදන්නේ. දිගු පොලිමක හිටියා. ඉඳලා දැන් මෙතනින් උඩට තමයි යන්න හදන්නේ මෙන්න මේ වගේ. මේ පඩිගොලේ මට හිතාගත්ත මේ කොහොම හරි ඒක උඩට යනවා කියලා. දිගු පොලිමක හිටියා. තාම මට පිටිපස්සේ බලන්න. විශාල කට්සනයක් ඉන්නවා පොලිමේ. එහෙනම් ඉඳලා තමයි මේක යන්න හදන උඩට. යමු ඉතින් උඩට. 원주민 아니 그 혼자 오지? 원피퍼? 혼자. 올라가실게요. ඔන්න දැන් මම නගින්න දන්නේ බලන්න. ලස්සන බලන්න ඕන එතන ගමන්. හරි ලස්සනයි. අර හැගෙන කමද වෙලේ නිර්මාණ තියෙනවා. මෙන්න අර ලස්සනට පේනවා වටේම. මේ පැත්තේ මුහුද තියෙන්නේ. මොන ලස්සන දර්ශනයක්. ඉතින් මේ වැලි කන්දක් උඩට නගින්නේ. මිනිස්සු විසින් නිර්මාණය කරපු වැලි නිර්මාණයක් උඩට මම මේ ගොඩ වෙන ගම. ඔය පඩිපලක් දාලා බලන්න විතර. මෙතන උඩින් උඩ යන්න හිතෙන්නේ. ඉතින් අපි පහළට බහිමු. දැන් අර පැත්තෙත් අර පොඩි පොඩි නිර්මාණ කරනවා. ඒ තියෙන්නේ මෙතෙන්ද පැමිණෙන අයට තමන්ගේ නිර්මාණ කරන්න. ඒ කියන්නේ පැමිණෙන අය ඇවිල්ලා මොනවා හරි දෙයක් හදනවා අතන. අර ඒකත් බලන්න පුළුවන්. අපි එතෙන්වත් යමු. මොකද මෙතෙන් නරඹන්නන් එනවනේ. කොරියන් ජාතිකයන් සහ උන්ගේ දුවදරුවන් ඉතින් වුණුත් ඇවිල්ලා අර වගේ බලන්න අතන හදනවා. ඒ අය නිර්මාණ කරනවා. ඔන්න වැලි දාලා වතුර දාලා මේ තියෙන මේ ස්ථානය. දේශීය නිර්මාණකරුවන් මොකද අතන හිටපු ඔක්කොම වගේ ඔය කරලා තියෙන නිර්මාණ ඔක්කොම කරලා තියෙන්නේ මේ විදේශිකයන්. ඒකේ විදේශ දක්ෂතා තියෙන නිර්මාණ ශිල්පීන් තමයි. ඉතින් මේ ඉන්නේ කොරියානු අනාගත දේශීය නිර්මාණකරුවන්. ඔන්න වැලි නිර්මාණ ටික බලාගෙන අපි යනවා දැන්. මම වලට කියන්න මෙතන තිබෙනවා වෙනද කුටි වගේක් සහ ආහාර පාන ගන්න පුළුවන් ස්ථාන වගේක්. එතෙන් යන්න හදන්නේ. ඒ අතර මම මේ මුහුදු වෙරළට ගිහිල්ලා බලනවා මුහුදු වෙරළ කොහොමද කියලා. තාම නාන්න තරම් සුදුසු නැහැ. මොකද සීතලයි වතුර. එනකොට පොඩි අය සමහර පොඩි ළමයි ඇවිල්ලා නානවා මුහුදුව. තාම හෙවුන්දේ බීච් නැත්තම් හෙවුන්දේ හේසියොච්චන්.
ඔන්න තරඟ දිනුම් වැදීම් තියෙනවා බලන්න. දිනුම් වැදීමකුත් තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ සමහර ආයතන ඇවිල්ලා තමන්ගේ වෙළඳ කුටියක් හදලා ඒක ඉතින් ප්‍රොමෝට් කරනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. මෙහෙත් ඉතින් තියෙන්නේ පොඩි අය ඇවිල්ලා පැමිණි පිටින් ඇවිල්ලා වෙලිත් එක්ක නිර්මාණ කරලා විනෝද වෙන ආකාරයක් මට දකින්න පුළුවන් මෙතන. ඔය පැත්තේ මාත් ඉතින් ඔන්න බලන්න වැල්ලේ යන්නේ වැලි ගොඩේ යනවා. ඒ වගේම මේ ඉන්ෆර්මේෂන් සෙන්ටර් ගොඩක් තියෙනවා වෙන ගොඩක් දේවල් අපිට දැනගන්න අවශ්‍ය කුටි වෙනද කුටි ගොඩාක් තියෙනවා. එන සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් තියෙන දේවල් ටිකක් මේ උඩ තියෙන්නේ. එහෙනම් ඉතින් සමුගෙන යන්න වෙලාව හරි තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. අද මම ආවේ හෙවුන්දේ සෑන්ඩ් බීච් ෆෙස්ටිවල් එක බලන්න. නැත්නම් මේ වැලි නිර්මාණ බලන්න. තවත් දවසක මම එන්නම් ගිහලා එන්නම්. බයි බයි.